කවුදන්නේ මේ මහෝදේ පාන්දර බෙල් ගහන්නේ? බියුටි ලීෆ් එකෙන් නෙමේ. මට අමතකුණානේ. මෙයාලාද මට සෙල්ෆ් කෙයා පැකේජ් එකක් එවනවා කිව්වා කියලා. අනිත් ඉතින් ඔයාලා දන්නවා. මං ඕනාවට පාවට බියුටි බ්‍රෑන්ඩ්ස් මූණේ උලා ගන්න නැහැ කියලා. ඒ නිසා මට හම්බුනේ මේ සෙල්ෆ් කෙයා ප්‍රොඩක්ට්ස් ටික යූස් කරලා තමයි මේ රිවිව් එක දෙන්නේ. හාද? අහගෙන ඉන්නකෝ ඉතින්. මේ බියුටි ලීෆ් හෙයාර් ග්‍රෝත් ඔයිල් එක. මේ ඔයිල් එක නම් අපේ අම්මා මං කොල්ල කෑවා. ඇයි යන්නේ? වර්ජින් කොකනට් ඔයිල්, ඔලිව් ඔයිල්, ජෝජෝබා වගේ කොණ්ඩේට අවශ්‍ය ඔයිල් කොක්ටේල් එකක් එක්ක. හර්බ්ස් ඇන්ඩ් විටමින්ස් අඩංගුයිනේ. බෝතලේ තියෙන ගස් මුල් දැක්කම කියන්න පුළුවන් නේද? තියෙන 100% natural ingredients කියලා. natural නිසාමද කොහෙද? smell එකත් හරීම scented and strong. use once a week අනේ. ඊ හොඳටම ඇති. දැන් අපි කතා කරමු face pack එක ගැන. මේ pre-bridal Lupton face pack එක. පේනවද saffron කෑලි? ෂෝයිනේ. මෙව හෙන ගණන්. rose water and honey drops එක තුනක් දාලා mix කරගෙන මූණේ උලා ගන්නයි තියෙන්නේ. මම නම් honey දැම්මේ නේ. අපේ ගෙදර මීමැස්සෝ ඉන්න වෙයි. ඔයාලට කියන්න පැය භාගයක් ගාගෙන හිටියම හොඳටම ඇති. මූණත් ආඩුවට එළිය වැටෙනවා කියන්නකෝ. pre-bridal කියවට bright කෙනෙක් බව වෙන්න ඕනේ නැහැ මේක use කරන්න. හරිද? Beauty Leaf products 100% organic, 100% natural and also made in Sri Lanka. ලංකාවේ අපේම දෙයක් නේ අනේ. soap selling මං ආසම soap එක මේ goat milk and honey. මේ soap එක use කරනට වඩා හිතෙන්නේ අනේ කණ්ඩ. ඇයි අනේ කිරිම කිරි සුවඳයි. පේනවද glow එකක් එනවා instantly. මේ soap එකේ niacinamide තියෙන නිසා. මේ herbal loofah soap එක. මේකට herbal loofah soap එක කියන්නේ loof එකක් තියෙන නිසානේ. කුණු යනකන් ඉතින් අතුල් ඉන්න පුළුවන්. turmeric, shea butter, kojic acid තියෙන නිසා මාර්ම සුවඳයි. lime juice වගේ. මේ orange magic soap එක. මේ හැම soap එකකම skin brightening effect එකක් දෙනවා. අනේ මට කියන්න අමතකුණානේ. මේ Beauty Leaf ආයුර්වේදික් කුංකුමා face serum එක. මේක මගේ skin එකට නම් oily වැඩි. නමුත් ඔයාගේ face skin එක dry නම් මෙන්න කියාපු face serum එක. මේ මට හම්බුණ moisturizing lip balm එකයි, lip polish scrub එකයි. lip scrub එක නම් dragon fruit flavored. මම පොඩ්ඩක් කාලත් බැලුවා. 100% vegan සහ cruelty free Beauty Leaf products වල මගේ first review එක ඔන්න ඔහොමයි අවසන් වෙන්නේ. තව products යාලා එවනවලු. ඒව වලත් review අරන් එන්නම්කෝ. එහෙනම් bye.